සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද දවසේත් මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන සැපයුම් පද්ධතිය යටතේ පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය ගැනයි. ඉතින් මම ඒක කියන්න කලින් ඕගොල්ලන්ට ඉන්ධන සැපයුම් පද්ධතිය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ඉන්ධන සැපයුම් පද්ධතියේ කාර්යය තමයි මෝටර් තේ ගමන් කරන මාර්ගයේ ස්වභාවය අනුව, අරන් යන භාරය අනුව සහ ගමන් කරන වේගය අනුව එන්ජිමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අඩු වැඩි කරන එක තමයි අපි කරන්නේ. එහෙම නැත්නම් අපි ගමන් කරන වාහනේ වේගය පාලනය කරන එක තමයි ඉන්ධන සැපයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යය වෙන්නේ. එතකොට පෙට්‍රල් ඉන්ධන පද්ධතියක් ගත්තාම පෙට්‍රල් ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිමට ලබා දෙන ප්‍රමාණය අඩු වැඩි කරන එක තමයි පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියෙන් කරන්නේ. ඉතින් මේ රූපසටහනේ ඔයගොල්ලන්ට මම පෙන්නලා දීලා තියෙනවා පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියක තියෙන කොටස් මොනවද කියලා. එතකොට යා ක්ලීනර් එක, පෝෂණ පොම්පය, විටාරනාල, ඉන්ධන සැපයුම් නල, ඉන්ධන ටැංකිය, පිරවුම් වසුන ඊට අමතරව තියෙන කොටස් මම මෙතන රූපසටහනේ පෙන්වලා නැති සහ ඊට සම්බන්ධ ඉතුරු කොටස් මෙතන මම ඔයගලන්ට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඉන්ධන ටැංකිය ගත්තාම මේ ඉන්ධන ටැංකිය ගොඩක් වෙලාට හදලා තියෙන තුනී තහඩුවකින් තමයි හදලා තියෙන්නේ. ඒක ඇතුළ පළකඩ නොකන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේකේ ටැංකිය ඇතුළ ගත්තාම වාරක තහඩුවක් මගින් එහෙම නැත්නම් බෆල් ප්ලේට්ස් වලින් කුඩිරි වලට වෙන් කරලා තියෙන ඇතුළේ. ඒකට හේතුව තමයි පෙට්‍රල් කැලැත්තෙන එක නවත්තන්න තමයි, අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේක ඇතුලේ ඉන්ධන සැපයුම් නලය කියන්නේ පෙට්‍රල් ටැංකිය එකේ ඉඳන් කාබියුරේටරයට යන පෙට්‍රල් නලය ගත්තාම මේකේ ටැංකිය ඇතුලේ පතුලට ටිකක් උඩින් වෙන්න වගේ ඉන්ධන පෙරහරයක් එහෙම නැත්නම් පෙට්‍රල් ෆිල්ටරයක් දාලා තියෙනවා. ඉතින් ඒකින් කරන්නේ මෙතන ඉන්ධන නලය හරහා පෙට්‍රල් ටැංකිය උඩ තිබ්බොත් යන එක වළක්වන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ තියෙන ඉවත් කිරීමේ ඇබය, මෙන්න මේ ඉවත් කිරීමේ ඇබය ගොඩක් වෙලාවට චුම්බක සහිත ඇබයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇතුළට ලෝහ කැබලි වගේ දේවල් වැටුනොත් එහෙම මෙතන ඇදලා තියාගන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ ඉපිල්ලක් තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඒ ඉපිල්ල මොකටද තියෙන්නේ කියන එක ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට මේකේ ගත්තාම පිරවුම් වසුනක් තියෙනවා. නැත්නම් ෆිලර් කැප් එක තියෙනවා. එතකොට මේ ෆිලර් කැප් එකෙන් කරන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි පෙට්‍රල් ඇතුලේ කැළැත්තෙනකොට හැදෙන වාෂ්ප නිසා ඇතුලේ වෙන පීඩනය වැඩි වෙන. එතකොට මේ පීඩන වැඩි වීම හේතු වෙන්නේ වාෂ්ප වැඩි වෙන පීඩන ප්‍රමාණය එළියට යවන්න තමයි මෙතන සිදුරක් දෙන්නේ. සහ අනිත් එක තමයි පෙට්‍රල් ටැංකිය එකේ පෙට්‍රල් අඩු වෙනකොට එහෙම නැත්නම් කාබියුරේටර් හරහා එන්ජින් වල පෙට්‍රල් යනකොට ඉන්ධන ටැංකියේ ඉන්ධන ප්‍රමාණය අඩු වෙන. එතකොට පිටත වායු වල පීඩනයයි මේ ටැංකිය අතර ඇතුලේ පීඩනයයි පරතරය වෙනස් වෙන. එහෙම වුණොත් එහෙම පෙට්‍රල් ටැංකිය ඇතුලේ තියෙන පෙට්‍රල් කාබියුරේටර් යන එක නතර වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි එතන පුංචි සිදුරක් තියෙන්නේ. ඉතින් ඒ හරහා පීඩන සමපාත කරගෙන තමයි තියන් ඉන්නේ. ඉතින් අනිත් කාර්යය තමයි අර කිව්වත් වගේ කැළැත්තෙනකොට යන පෙට්‍රල් වාෂ්ප කැළැතෙන තිබෙන පෙට්‍රල් වාෂ්ප ප්‍රමාණය රිලීස් කරන්න. එහෙම නැත්නම් ඊට දාන්න තමයි තියෙන්නේ. මේකේ තියෙන අවාසියක් තමයි කලින් තිබුණ වාහන කියන්නේ නවීන තාක්ෂණයේ මේ දැන් තියෙන වාහන අතර කලින් ආපු වාහන තියෙන එකේ තියෙන අවාසිය තමයි මේකේ බාහිර වායුගෝලයට ඉන්ධන යන නිසා ඒක අහිතකර වෙන්න පුළුවන්. නමුත් නවීන වාහනවල එකට රීසර්කියුලේෂන් මෙතඩ්ස් පාවිච්චි කරලා තියෙනවා. හරි. එතකොට මම දැන් මෙතන ඔයගලන්ට ඉන්ධන ආමානය කියලා දෙන්න. මම ඔයාලට කලින් ස්ලයිඩ් එකේදී අර ඉපිල්ලක් ගැන කිව්වා. එතකොට මෙන්න මේ ඉපිල්ල. එතකොට මේකෙන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉන්ධන ආමානය මම නැත්තම් ෆුවල් ගේජ් එක පෙට්‍රල් ටැංකිය නැත්නම් කොච්චරක් ඉන්ධන තියෙනවද කියලා අපිට බලාගන්න අපි මේ ෆුවල් ගේජ් එකනේ. එතකොට මෙන්න මේ ෆුවල් ගේජ් එක කොච්චරක් පෙට්‍රල් තියෙනවද කියලා බලාගන්න. එහෙම නැත්නම් පෙන්නුම් කරන්න තමයි මෙන්න මේ ඉපිල්ල කියන එක පාවිච්චි වෙන්නේ. එතකොට මේ ඉපිල්ලත් එක්ක විචල්්‍ය ප්‍රතිරෝධකයක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධය අඩු වැඩි වීම මත තමයි දර්ශකය මගින් අපිට පෙන්නුම් කරන්නේ ඉන්ධන අඩු වෙන වැඩි වෙන. ඒ කියන්නේ ඉන්ධන ටැංකිය අඩු වෙනකොටත් ඉන්ධන අපි ආයෙ අලුතින් පෙට්‍රල් ගහපුවාම ඉන්ධන වැඩි වෙනවා. එතකොට ඒ වැඩි වීමයි පෙන්වන්නේ මේ විදිහට. එතකොට මෙන්න මේ පෙට්‍රල් ටැංකියේ ඉන්ධන අඩු වෙනකොට මේකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට පෙට්‍රල් ආයෙ ගහනකොට පෙට්‍රල් පිරෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඉතින් ඒ හරහා තමයි අපිට මේ දර්ශකය තුල
පෙන්නුම් කරන්නේ කොච්චර ඉන්ධන ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට ඉන්ධන පෙරහන ගත්තාම ඉන්ධන පෙරහන තියෙන්නේ කාබියුරේටරයයි පෙට්‍රල් ටැංක් එකයි අතර. ඒ කියන්නේ පෙට්‍රල් ටැංකියේ තියෙන පෙරහනට අමතරව තවත් පෙරහනක් එනවා කාබියුරේටර් කලින්. එතකොට මේකෙන් කරන්නේ තවදුරටත් කාබියුරේටරේට රොඩු යන එක නවත්තන එක. එතකොට මේ කාලයක් යනකොට සමහර වෙලාවට මේ ෆිල්ටරේ බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ ෆිල්ටර් එක මාරු කරන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි යාළුවනේ ඉන්ධන ටැංකිය පිහිටලා තියෙන ස්ථානය අනුව කාබියුරේටර් පෙට්‍රල් යන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජිමට තරමක් ඉහළින් තියෙනවා නම් ගුරුත්වය යටතේ පෙට්‍රල් ගමන් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට පොම්පයක් පාවිච්චි කරලා කාබියුරේටර් පෙට්‍රල් පම්ප් කරන්න ඕනේ. අනිත් එක තමයි එන්ජිමට ආසන්නයේ නෙමෙයි පෙට්‍රල් පම්ප් එක පෙට්‍රල් ටැංක් එක තියෙන්නේ. මොකද එන්ජිම අධික උෂ්ණත්වයකට රත් වෙන හින්දා ගිනි ගැනීමේ අවදානමට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේක ඉන්නේ කියන්නේ සේෆ්ටි පැත්තකින් ඉඳලා තමයි පෙට්‍රල් ටැංක් එක එන්ජිමට තරමක් දුරින් පිහිටලා තියෙන්නේ. ඉතින් එතකොට කාබියුරේටර් අපි ඉන්ධන සපයන්න පෝෂණ පොම්ප පාවිච්චි කරන. එතකොට පෝෂණ පොම්ප වර්ග තුනක් තියෙනවා. එකක් තමයි යාන්ත්‍රික ඉන්ධන පෝෂණ පොම්පය, අනිත් එක විදුලි පෝෂණ පොම්පය සහ රික්ත පීඩන පෝෂණ පොම්පය. එතකොට කාබියුරේටර් කලින් වාත ශෝධක එහෙම නැත්නම් එයාර් ක්ලීනර් එකක් තියෙනවා. මොකද කියනවා නම් පෙට්‍රල් සමග අපි වාතය ලබා දෙන්න ඕනේ එන්ජිමට. එතකොට පෙට්‍රල් වාත මිශ්‍රණය හදන්න කලින් කාබියුරේටර් පෙට්‍රල් එක වාත මිශ්‍රණය කලම් කරන්න කලින් කියන්නේ මිශ්‍ර වෙන්න කලින් වාතය පෙරීමකට ලක් කළා තමයි කාබියුරේටර් ඇතුළට අරගන්නේ. එතකොට මේ පෙරීමකට වාතය පෙරීමකට ලක් කරන්න තමයි එයාර් ක්ලීනර්ස් පාවිච්චි කරන්නේ. එතකොට මේ එයාර් ක්ලීනර් එක ගත්තාම රැලි කඩදාසියක් සහිත විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේකත් කාලයක් යනකොට මේක ඇතුලේ ඩස්ට් එක පිරලා මේක බ්ලොක් වෙනවා. ඉතින් අපි ඒ කාලේ වෙනකොට මේක මාරු කරන්න ඕනේ. මම කියනවා එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වාත ශෝධකයෙන් නැත්නම් එයා ෆිල්ටරේ කොහොමද කාබියුරේටර් සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා මෙතන දලුරු උපසටහනක් කරා ඔයගලන්ට පෙන්නලා දීලා තියෙනවා. එතකොට කාබියුරේටර් එක ගත්තාම මේකේ තියෙනවා අවකර කපාටය, එහෙම නැත්නම් throttle valve, වෙන්චූරිය, ඊට පස්සේ ඉපිල්ල, ඉපිලි කොටීරය, ඊට පස්සේ මේ තියෙන ඉන්ධන, මෙතන ඉන්ධන සැපයුම් මාර්ගය. එතකොට ගත්තාම මේ ඉපිල්ලෙන් කරන්නේ මේ ඉපිල්ල තියෙන කාබියුරේටර් ඇතුලේ. මේකර පෙට්‍රල් ටැංක් එකේ තියෙන ඉපිල්ල නෙමෙයි. මේක මම මේ දැන් ඔයාලට කියලා දෙන්නේ කාබියුරේටර් ඇතුලේ තියෙන ඉපිල්ල. එතකොට මෙන්න මේ ඉපිල්ල ගත්තාම මේ ඉපිලි කුල්ටරේ තියෙන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනකොට ඒක මේන්ටේන් කරගෙන යන්නේ මෙන්න මේ ඉපිල්ල හරහා. එතකොට මේ ඉපිල්ල සම්බන්ධ වෙලා තියෙනවා නීඩල් වෑල් එකට, එහෙම නැත්නම් කූරු කපාටයට. එතකොට මේකේ පෙට්‍රල් අඩු වැඩි වෙනකොට මේ කූරු වෑල් එකෙන් තමයි ඉපිලි කුට්ටිරේට පෙට්‍රල් ගන්න ප්‍රමාණය අඩු වැඩි කරන්නේ. ඉතින් මේක හරියාකාරව ක්‍රියාත්මක වුනේ නැත්නම් වැඩ කරේ නැත්නම් ඉපිල්ල වැඩ කරේ නැත්නම් හරි, එහෙම නැත්නම් කූරු කපාටය හරියට වැඩ කරේ නැත්නම් පෙට්‍රල් උතුරලා යන්න පුළුවන්. එතකොට ඇති විය හැකි දෝෂයක් තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් එතකොට මෙතන තියෙනවා චෝක් වෑල් එක. ඔයාලා අද වාහනේ දැක්කාම පරණ වාහන වලින් තියෙන චෝක් එක කියලා. ඒතකොට මේ චෝක් එකකින් කරන්නේ මෙන්න දැන් මෙතන වෙලා තියෙන චෝක්, මෙතන වෑල් එක ඇරලානේ තියෙන්නේ. එතකොට චෝක් එක ඇද්දාම වෙන්නේ මේක මේ ගානට විතර වැහෙනවා. එතකොට වෙන්නේ ලැබෙන වාත ප්‍රමාණය අඩු වෙලා පෙට්‍රල් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් උදේ ස්ටාර්ට් කරගන්න අමාරු වෙච්චාම කරන්නේ අපි චෝක් එක ගොඩක් වෙලා දිනවනේ. ඒතර චෝක් එක අදිනවා කියලා වෙන්නේ මෙන්න මේ වෑල් එක මෙතනින් වැහෙන එක. එතකොට වෙන්නේ වාත ප්‍රමාණය අඩු වෙලා පෙට්‍රල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වැඩිවීම හරහා තමයි ඉක්මනට ස්ටාර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන අවකර කපාටේ එහෙම නැත්නම් throttle valve එක විතර මේක තමයි අපේ ඇක්සලරේටර් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක ඇරෙන වැහෙන ප්‍රමාණය අනුව තමයි එන්ජිමේ වේගය අඩු වැඩි වෙන්නේ. ඉතින් ඔයාලා හදින අයිඩල් අවස්ථාව වෙලා අයිඩල් අවස්ථාවේ වෙන්නේ මෙන්න මේක වැහිලා තියෙනකොට මෙන්න මේ අස්සෙන් ඉන්ධන වාත මිශ්‍රණ කුඩා ප්‍රමාණයක් ගිහින් තමයි මේ අයිඩල් අවස්ථාවේදී වාහනේ දුවන්නේ. ඉතින් අද දවසේදී මම ඕගලන්ට සරලව පැහැදිලි කළේ පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය ගැනයි. මම ඊළඟ වීඩියෝ එකකින් ඕගලන්ට අරන් එන්නම් ඩීසල් ඉන්ධන පද්ධතිය ගැන කොහොමද ඒක වැඩ කරන්නේ කියලා සරලව මම ඔයාලට ගෙනල්ලා දෙන්නම්. ඉතින් අද දවසේ මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලට thank you. මම කලින් කරපු වීඩියෝ වල links මම ඔයාලන්ට description එකේ දාලා තියෙනවා. ඔයාලන්ට ඉතින් ඒ වීඩියෝස් බලලා අදහසක් ගන්න පුළුවන්.